වෙනදා වගේම අදත් අපගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දේවදූත අංක නොහොත් විශ්වයෙන් අපිට දේවීය පණිවිඩ ලැබෙන සංඛ්‍යා ගැනයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. සමහර විට මේක බලන ඔයාලත් කවදාම හෝ ඔරලෝසුවක වාහන අංක තහඩුවක එක වගේ අංක දැකලා තියෙනවාද? 11යි 11 ඔයා බලනකොට එක පාරටම දිස් වෙලා තියෙනවාද? 22යි 22 ඔයාගේ මොබයිල් ෆෝන් එකේ රිසිට් පතක දැකලා තියෙනවාද? ඉතින් බොහෝ දෙනෙකුගේ විශ්වාසයන් සමහර අයගේ කුතුහලයත් මෙම අංක කෙරෙහි තියෙනවා. මුලින්ම 2025 දී දේවදූත සංඛ්‍යා ආධ්‍යාත්මික ප්‍රජාව තුළ රැළි ඇති කරනවා. එනම් මේ පරිවර්තනය සහ ආධ්‍යාත්මික වර්ධනයේ කාලයක්. දැන් අපි බලමු දේවදූත සංඛ්‍යා කියලා කියන්නේ මොනවාටද කියලා. ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති සංඛ්‍යා අනුපිළිවෙලක් තමයි දේවදූත අංක කියලා කියන්නේ. එය බොහෝ විට අපට එදිනෙදා ජීවිතයේදී නැවත නැවත දක්නට ලැබෙනවා. ඒවා ආරක්ෂක දේවදූතයන්ගෙන් හෝ විශ්වයෙන් ලැබෙන පණිවිඩ බව විශ්වාස කරනවා. ඒවා ඔබේ ජීවිතයේ ජීවන මාර්ගය පෙන්වීම, සහතික කිරීම හෝ අවබෝධය ඔබට ලබා දෙනවා. අපි දැන් බලමු විශ්වයේ ආශිර්වාදය ලත් ඔයාලට නිතරම පෙනෙන දේවදූත සංඛ්‍යා කිහිපයක් සහ එහි තේරුම්. මේවා විශේෂයෙන් විශ්වයේ ආශිර්වාදය අපිත් එක්ක තියෙනකොට නිතරම වගේ පේන්න ගන්නවා. 111 මෙම දේවදූත අංකය ඔබේ සිතුවිලි යථාර්ථය සමග පෙළ ගැසී ඇති බවට ලකුණක්. ධනාත්මක අරමුණු ඉක්මනින් පලදරන බැවින් ඒවා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය ඇති බව මෙම දේවදූත අංකය හරහා විශ්වය පවසනවා. 222 දේවදූත සංඛ්‍යාව සමබරතාවය සහ සමගිය නියෝජනය කරනවා. ක්‍රියාවලිය විශ්වාස කිරීමට සහ ඔබේ ගමනේදී විශ්වාසය පවත්වා ගැනීමට මෙය මතක් කිරීමක්. 333 ආදරය සහ මඟ පෙන්වීම ලබා දෙමින් ඔබව ඉලක්ක ජය ගැනීමට පොළඹවනවා. එය ඔබේ ශරීරය, මනස සහ ආත්මය පෙළ ගැස්වීමට මතක් කිරීමක්. 444 ආරක්ෂාව සහ දිරිගැන්වීම සංකේතවත් කරනවා. ඔබේ දේවදූතයන් ඔබ වටා සිටින අතර ඔබට ඔවුන් මඟ පෙන්නාවි. 555 දේවදූත අංකය වෙනස් වීම සහ පරිවර්තනය පෙන්නුම් කරනවා. ඔබේ ජීවිතයේ සිදුවන මාරුවීම් වැළඳ ගන්න ඔවුන් ඔබව නව අවස්ථා කරා රැගෙන යනවා. 666 ඔබේ ද්‍රව්‍යමය සහ ආධ්‍යාත්මික අවශ්‍යතා අතර සමබරතාවයට නැවත අවධානය යොමු කිරීමට පොළඹවීමක්. 777 දේවදූත අංකය දිව්‍ය මඟ පෙන්වීම සහ ඔබ නිවැරදි මාර්ගයේ යන බවට සහතික වීම සංකේතවත් කරනවා. ආධ්‍යාත්මිකව පිබිදීමේ ලකුණක් තමයි මෙම අංකය දැකීම. 888 බහුලත්වය සහ සමෘද්ධිය සමග සම්බන්ධ වෙනවා. මූල්‍ය හා ද්‍රව්‍යමය ආශිර්වාද පැමිණෙමින් නැති බවට පණිවිඩයක්. 999 චක්‍රයක සම්පූර්ණත්වය සහ අවසානය පෙන්නුම් කරනවා. තවදුරටත් ඔබට ප්‍රයෝජනයක් නැති දේවල් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව නව ආරම්භයන් සඳහා සූදානම් වන ලෙස මෙම දේවදූත අංකය මගින් දේවදූතයන් ඔබට පවසනවා. අපි බලමු මෙම දේවදූත අංක කිහිපයක් ලග්න සමග තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. මුලින්ම මේෂ ලග්නය. මේෂ ලග්නයත් එක්ක 777 දේවදූත අංකය කැපී පෙනෙන ලකුණු ගන්න අතර ආධ්‍යාත්මික වර්ධනය සහ ස්වයං විමර්ශනය කෙරෙහි දිරිගන්වනවා. වෘෂභ ලග්නයත් සමග 222 දේවදූත අංකය අර්ථ ගන්වනවා මෙන්ම සමගිය සහ අර්ථවත් සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරනවා. මිථුන ලග්නයත් එක්ක 888 දේවදූත සංඛ්‍යාව සම්බන්ධකමක් දක්වනවා. වෘත්තීය වර්ධනය සහ බහුලත්වය වැළඳ ගැනීම තමයි මෙමගින් කියන කරුණ වෙන්නේ. 8ක 555 වෙනස්කම් සහ නව අත්දැකීම් ඔබට සංඥා කරනවා. දේවදූත සංඛ්‍යා යනු අහඹු සිදුවීම් වලට වඩා වැඩි අර්ථයක් තියෙන සංඛ්‍යා. ඒවා ජීවිත ගමන හරහා අපට මඟ පෙන්වන පණිවිඩයයි විශ්වාස කරනවා. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.